ගායනා කරා. යා රූපහිනී ඇඬුවත් එක්ක මට මුකුත් නැහැ. මං අර අසරණයි කියලා. මට දැනුණා එදා. අදත් දැනෙනවා තාත්තේ. තාත්තේ මමත් අද අසරණ වෙලා තාත්තේ. ඒත් මම හරි සන්තෝෂයි අපේ කලා සංගමේ සභාපතිතුමා රෝහන් මහත්තයා මට ඇමතුමක් දුන්නා. ඉෂාක් අද මේ වගේ වැඩක් අපි පටන් ගන්න යනවා කියලා. එතකොට මම හිතුවා තාත්තේ ඔය කිව්වද අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් බල වඩගෙන ඉන්න හැපුතේ මම ඒක තීරේ යන්නේ කියලා. දැන් මේගොල්ලෝ තාත්තේ මේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන තාත්තේ දුක් වෙන්න එපා. કોઈ ඉෂ්ටයට බලාගෙන ඉන්නේ නැති මේගොල්ලන්ට ආශිර්වාද කරන්න. ජනතා මාත්‍යෙක ඉන්නවා. ඒ ජනතාවට ගායනා කරපු හොඳ ගායකයෙක්. මමත් අසරණ වෙලා දැන් මගේ ජීවිතේ ගොඩ ගන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ මේක පටන් ගත්ත එක මට ලොකු සහනයක් වුණා. ඒ වගේම ජනතාවට මම කියන්නේ මේගොල්ලන්ට උදව් කරන්න, මේගොල්ලොත් එක්ක ඉන්න. මේක තමයි වෙන්න ඕනේ. මේ නිශාකයි මේ ඊට කලින් අපි පොඩි දෙයක් තියෙනවා මම හිතන්නේ අපි හැමෝම සංවේදී කරපු සිදුවීමක් අපි සාමාන්‍යයෙන් පුබුදු මම දන්නේ අපිට ඇස්වලට කඳු වෙනවා කියලා කියන්නේ ඒක හිතා ගන්න බෑ මොකද ඉෂාක් අයියා කියලා කියන්නේ රොහණයි ඒක කතා කරගන්න බැරි තරම් සංවේදී මාතෘකාවක් වෙලා තියෙනවා මම දන්නේ ඒකයි මේ රටේ මිනිස්සුන්ට මේ රටේ බලධාරීන්ට නොදැනෙන්නේ මිනිසුන්ගේ ඇස්කන් වලට මේක එන්නේ නැත්තේ කියන කාරණේ පුදු ඇත්තටම ප්‍රශ්නාර්ථයක් ඒ ඉෂාක්ට කෝටියක් කියන මේ සංකල්පේ දැනට අපිට සංකේතාත්මකව රුපියල් ලක්ෂයක මුදලක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. අර රොහන් අය කියපු ඒ නම්ගම් සහිතව සහ මේ ගායක සංගමේ කාරක සභාවත් එකතු වෙලා අපි සංකේතාත්මකව මේ වෙලාවේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් සුරංග මේක අපි ප්‍රදානය කරමු. ඉෂාක්ට කෝටියක් වැඩසටහන සාර්ථක වේවා. ඇසල මාසේ ඇසල පුන් පොහොයට කලින් ඉෂාක් වෙනුවෙන් කෝටියක් එකතු කළා අපිට ඉෂාක්ව සුවපත් කරන වැඩේ පටන් ගන්න සියලු ආශිර්වාදයන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ජනතාවට කියන්නේ දැන් මේ සංගමේ අපි කට්ටිය 15000කුයි අර අපේ රංජිත් මහත්තයාගේ 50000යි අපි ලක්ෂේ ඔන්ලයින් එයාගේ account එකට දැම්මා. මේ සංකේතාත්මකව උට දෙනවා. අපි ඉෂාගේ කොමර්ෂල් බැංක් එකේ account number එක මේ පිටුවේ පැහැදිලිව නිරන්තරයෙන්ම සඳහන් කරලා කොරෝනා අනිවාර්යයෙන්ම දැන් මේක යනකොට තිරේ පුදු අපිට දැන් ගන්න පුළුවන් account number දෙන්න. හරිද? ඉෂාක් වෙන තව කවුරු හරි ඉල්ලුවට දෙන්න එපා. ඔයගොල්ලෝ දැන් තාක්ෂණයේ දියුණුයිනේ. මේ විනෝද භාවයේ අපි අප්ඩේට් එක දෙන්නම්. මගේ මිත්‍රයා මගේ ලේකම්තුමා සහ භාණ්ඩාගාරිකතුමා තියෙන එක පිළිගන්න. ඔබට කෝටියේ පළවෙනි ලක්ෂය අපි දැම්මා.